හරි ළමයි එහෙනම් අපේ ස්මාර්ට් ඇක්ටිවිටීස් වල දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙන් අපි ඔයාලට දුන්නා velocity time graphs වලින් 2025 ආපු ප්‍රශ්නේ theoretically explain කරා. ඊට පස්සේ activities තුනක් ඔයාලට දුන්නා. ඒක හෙට දවස් තුලදී ඔයාලා submit කරලා තියෙන්න ඕනේ. මේ smart activity number 2 මේකදී අපි කතා කරන්නේ සම්භාවිතාව පිළිබඳව. එතකොට දැන් සම්භාවිතාව ඊටාම කෙටියෙන් අංග සම්පූර්ණ ලෙස විස්තර කරනවා මේ කොටසේ. මේ කොටස තුලදී ඔයාලට ability එක ලැබෙනවා දෙවෙනි පේපර් එකේ. ඒ කියන්නේ applied mathematics වල part B වල. part B වල එන probability කොටස සම්පූර්ණයෙන් කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමක් තමයි මේකදී කරන්නේ. මෙහිදී අපි 2025 ආපු ආකාරයේ ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ 2025 ප්‍රශ්නේ තමයි මම සාකච්ඡා කරන්නේ. ඒත් එක්ක මම ඔයාලට අවස්ථාව දෙනවා ඒ ආකාරයේ ඒ concept එක ඒ විශේෂිත pattern එක හුරු වෙන්නට activities. එතකොට මේකදී 2025 සම්භාවිතාව කොටස මම ඔයාලට සරලව explain කරනවා. ඒ කියන්නේ මේ කෙටි කාල සීමාව තුළදී සරලව explain කරනවා. ඊට පස්සේ මම ඔයාලට activity එක විදියට දෙනවා ඒ ආකාරයෙන්ම ප්‍රශ්න තුනක්. ඉතින් අර 2025 problem එක ඔයාලා තේරුම් ගත්තා නම් ඔයාලට හැකියාව ලැබෙන්නට ඕනි ඒ ප්‍රශ්න ටික කරන්නට. එහෙනම් අපි යමු ගැටලුවට. එහෙනම් ගැටලුව screen එකේ ඔයාලට දිස් වේවි. එතකොට ඒකේ කියනවා C පෙට්ටියක කළු පාට බෝල දෙකක් හා සුදු පාට බෝල දෙකක් අඩංගු වන අතර D පෙට්ටියක කළු පාට බෝල දෙකක් හා සුදු පාට බෝල එකක් අඩංගු වේ. දැන් මම කිව්වා applied mathematics paper එකක අනිවාර්යයෙන් අපි ගැටලුව හොඳට කියවලා ගැටලුව මොඩල් කර ගන්නට ඕනේ කියලා. ඒතර මේ සම්භාවිතාව ගැටලුව කොහොමද මොඩල් කරන්නේ? එතන පෙට්ටි කතාවක් කියනවනේ මොකද්ද කියන්නේ පෙට්ටි දෙකක් කියන්නේ. C පෙට්ටියක කළු පාට බෝල දෙකක් හා සුදු පාට බෝල දෙකක් අඩංගු වේ. ඔයා නිකන් පෙට්ටියක් විදිහට ඇඳගන්න C එක මෙහෙම අඳින්න පේපර් එකේ ඔයාලට ඉඩ ලියන්න තියෙන පේපර් එකේ ඇඳගන්න C පෙට්ටිය. එතකොට මේක C පෙට්ටිය. C පෙට්ටියක දීලා තියෙන මොනවද? කළු පාට බෝල දෙකක් හා සුදු පාට බෝල දෙකක්. එතකොට කළු පාට බෝල දෙකක් තියෙනවනේ. ඒක දාගන්න මේ විදිහට B2යි කියලා. ඒක බ්ලැක් දෙකක් තියෙනවා. කළු පාට බෝල දෙකක් හා සුදු පාට බෝල දෙකක් තියෙනවා. white දෙකක් තියෙනවා. ඔය විදිහට ඔන්න ගැටලුව මොඩල් කරා. ඊට පස්සේ D පෙට්ටියකුත් තියෙනවා. එතකොට D පෙට්ටියත් ඔයා මේ විදිහට අරගන්න. D පෙට්ටියේ අන්තර්ගත වෙනවා කළු පාට බෝල දෙකක්. ඒකෙත් B2 තියෙනවා. ඊට පස්සේ සුදු පාට බෝල එකක් අඩංගුයි. සුදු පාට බෝල එකක් white එකක් අඩංගුයි. ඔය විදිහට දැක්වුවා. මෙම බෝල පාටින් හැර අන් හැම අයුරකින්ම සමානයි. ඒ බෝලේ ස්කන්ධය අනිකුත් දේවල් ඔක්කොම එක හා සමානයි. ඊළඟ කියනවා පළමුව C පෙට්ටියෙන් එක බෝලයක් සසම්භාවී ලෙස D පෙට්ටිය තුලට මාරු කරනවා. C පෙට්ටියෙන් එක බෝලයක් මාරු කරනවා D පෙට්ටියට. මේ විදිහට මාරු කරනවා. හරිද? ඊට පස්සේ D පෙට්ටියේ එක බෝලයක් සසම්භාවී ලෙස C පෙට්ටියට මාරු කරනවා. මේකෙන් ඊට පස්සේ මාරු කරනවා. දැන් D පෙට්ටියේ සසම්භාවී ලෙස බෝලයක් ඉවතට ගන්නවා. අන්තිමට මේකෙන් බෝලයක් ඉවතට ගන්නවා. හරිද? ඉස්සෙල්ලා මෙයාගෙන් C වලින් D ට දානවා. ඊට පස්සේ D වලින් C ට දානවා. හරිද? ඊට පස්සේ ආයි D වලින් එළියට ගන්නවා. අහන ප්‍රශ්නේ වෙන්නේ D පෙට්ටියෙන් ඉවතටගත් බෝලය සුදු පාට එකක් වීමේ සම්භාවිතාවය. මේ D වලින් එළියට එනවනේ මෙයා සුදු වීමේ සම්භාවිතාවය. එතන මෙන්න මෙයා සුදු වෙන එක. මේ බෝලය සුදු වීමේ සම්භාවිතාව අහනවා. හරිද? ඊළඟ දෙවෙනි එක D පෙට්ටියෙන් ඉවතටගත් බෝලය සුදු පාට එකක් බව දී ඇති විට. හරිද? D පෙට්ටියෙන් දැන් අපි කියනවා D පෙට්ටියෙන් ඉවතටගත් එක සුදු පාට වීමේ සම්භාවිතාව හොයන්න කියනවා. ඊට පස්සේ මේ D වලින් ඉවතටගත් එක නා සුදුලු. සුදු කියලා ඒ කියන්නේ අපිට ප්‍රතිඵලය දීලා තියෙනවා. D වලින් ඉවතටගත් එක නා සුදු කියලා. සුදු නම් D වලින් ඉවතටගත් එක නා සුදු නම්. පළමුව C පෙට්ටියෙන් D පෙට්ටියට මාරු කරපෙන්නා මේ පළමුව C පෙට්ටියෙන් D පෙට්ටියට මාරු කරපෙන්නා කළු පාට එකක් වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ D පෙට්ටියෙන් ඉවතට ගත්ත එකන සුදු එකක් නම් හරිද? ඔයාගෙන් අහනවා C වලින් D වලට දාපු පළවෙනි බෝලේ කළු පාට එකක් වීමේ සම්භාවිතාව. ඔන්න ඕක තමයි කතාව. ඔන්න අපි ගැටලුව මොඩල් කරලා තියෙන. දැන් ඉතින් ගැටලුව හදාගෙන යන්න තියෙන. මෙන්න අහගන්න. මෙන්න මේකයි ට්‍රික් එක. මේ වගේ ගැටලුවකදී ඔය පළවෙනියෙන් අහන්නේ ඔය ආකාර ගැටලු දෙකක් තමයි අහන්නේ අනිවාර්යෙන්. එකක් අහනවා මොකද්ද?
පෙට්ටියෙන් ඉවතට ගත්ත එක නැත්නම් මොකක් හරි එකකින් සුදු පාට වීම. ඒ කියන්නේ අපි ඔකට කියනවා ටෝටල් මුළු සම්භාවිතාව ගැටලුව කියලා. හරිද? ඒක පළවෙනි එකෙන් අහන්නේ මුළු සම්භාවිතාව ගැටලුව. ඔය මුළු සම්භාවිතාව ගැටලුවට මුකුත් ඔයාලට හිතන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ රුක් සටහන අඳින්න. රුක් සටහන අඳගත්තා මේ අදාළ රුක් සටහනේ දත්ත වලින් ඔයාලට ගන්න පුළුවන් ඒ අදාළ අගේ. දෙවෙනි එකෙන් අපිට කියන ප්‍රතිඵලය දීලා තියෙනවා අපිට හේතුව අහන්න. දෙවෙනි එකෙන් මොකද කියන්නේ? D පෙට්ටියෙන් ඉවතට ගත්ත එක්කන සුදු පාට නම් පළමුව C වලින් D වලට දාපු එක්කන කළු පාට වීම. අන්න ඒ කියන්නේ ප්‍රතිඵලය දන්නවා නම් හේතුව හොයන එකට අපි කියනවා බේස් තියරම් එක පාවිච්චි කරනවා කියලා. ඔච්චරයි ගැටලුව. හරිද? සම්භාවිතාවේ එන ගැටලුව පළවෙනි කොටස අහනවා මුළු සම්භාවිතාවෙන්, දෙවෙනි කොටස අහනවා මොකෙන්ද? බේස් තියරම් එකෙන්. බේස් තියරම් එකේදී ප්‍රතිඵලය දන්නවා නම් මොකද කරන්නට ඕනේ? හේතුව හොයන එක. ඔච්චරයි සීන් එක. එහෙනම් අපි ගැටලුවට යන්. එහෙනම් මේක අපි දැන් මේ අවස්ථාව තියෙනවා මෙන්න මේ ටික දැන් අපි තියාගෙන අපි රුක් සටහන අඳින්න ඕනේ. පළවෙනි කරන්න ඕනේ රුක් සටහන අඳින එක. එතකොට රුක් සටහන අඳිද්දී මේ අවස්ථා මොනවද? පළවෙනියෙන් මොකද කරන්නේ? පළවෙනියෙන් C වලින් D ට දාන්න. ඊට පස්සේ D වලින් C ට දාන්න. ඊට අදාළව තමයි ඇඳ ගන්න. මම මේක දැන් මේක කෙටි කරගන්න මෙතන පොඩ්ඩක් මෙතන උඩින් දාගන්න. මේක කෙටි කරලා මේ දෙක C සහ D. C වල B දෙකක් තියෙනවා, W දෙකක් තියෙනවා, D වල B දෙකක් තියෙනවා, W එකක් තියෙනවා. දැන් මේක මම මකා ගන්නවා. මොකද ඒතර මට මේ කොටස සම්පූර්ණ වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරිද? ඔන්න දැන් රුක් සටහන අඳින්න යන්නේ. රුක් සටහන අඳිනවා. පළවෙනි මොකද දාන්නේ? C වලින් D ට දානවා. මෙතනින් නේ C වලින් D ට දානවා. C වල ඉන්න එක නතර black white කියලා මම දා ගන්නවා. ඔක්කොම කීයක් තියෙනවද? 2 2 4. 4න් දෙකක් නේ black white උත් තියෙනවා 4න් දෙකක්. ඔන්න C වලින් D ට දාන අවස්ථාව මුලින් C වල තිබ්බ අවස්ථාව මේ යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් D ට දානවා. D ට එනවා. හරිද? D ට එද්දි මොකද්ද වෙන්නේ? D වල තියෙන අවස්ථාව. D වල තියෙනවා black දෙකයි white එකයි. දැන් මෙයාගේ එකක් එනවා. මෙතන black, මෙතන white. D වල දැන් තියෙන්නේ 3යි. මෙයාගේ එකක් එනවනේ එතෙන්ට. එකක් ආවම මේක මොකද වෙන්නේ? 4ක් වෙනවා. 4යි. දැන් black දෙකක් තියෙනවා. නෑ මෙතන නෙවෙයි. දැන් මම බලන්න ඕනේ මෙයා D. D වල black කීයක් තියෙනවද? දෙකක්. මෙයාගේ උනුත් එන එක්කෙනා black නේ. දැන් මේ මාර්ගයේ ඉන්නේ black එක්කෙනෙක්. දැන් මෙයාගේ දැනට black දෙකක් තියෙනවා. මෙතනින් black එකකුත් ආව black 3යි. දැන් 4න් 3යි නම් මෙයා 4න් කීයද? 1යි. white එකයිනේ තියෙන්නේ. white එකයි. හරිද? හැමදෙස්සෙම මේ අත්තක අගේ එකක් වෙන්නට ඕනේ. හරිද? මොකද මුළු මෙතන සම්භාවිතය එකක් වෙන්නට ඕනේ. හරිද? ඊට පස්සේ මේකෙත් ඒ විදිහට අපි හදාගමු. ඒතර මේකේ 2 1 3යි තියෙන්නේ. දැන් ඉන්නේ මේ පැත්තේ ඉන්නේ white එක්කෙනෙක්. හරිද? white එක්කෙනෙක් එන්නේ. white එක්කෙනෙක් ඉන්නේ. දැන් තියෙන ඔක්කොම වගේ කියන 3යි. මෙතන එක්කෙනෙක් ආවම 4යි. එන්නේ එක්කෙනා කවුද? white එක්කෙනෙක්. white එකයි ඉන්නේ. white මෙතන දෙකක් වෙනවා. හරිද? මෙතන මෙයාගේ අගයන් කීයද? ඔක්කොම 3යි තියෙන්නේ. මේක අපි අන්දා 4න් දෙකක් තියෙන. දැන් දෙවෙනි අවස්ථාවට යද්දී D වලට යද්දී D වල ඉන්නවා දැන් 3යි තියෙන එකක් එකතු වුණා 4යි. 4න් white එකක් තමයි ඉන්නේ. මෙතන white දෙකයි. මේකත් එක හිතන්න එපා. මෙතන හිතන්න ඕනි. හරිද? අපි මේක ගැන හිතන්න. මේක C මේක D. හරිද? මේ C මේක D. හරිද? එතකොට මෙතන 4න් 2 වුණා. හරිද? මෙතන එතකොට 4න් කීයද? 4න් මෙයා වෙනස් වෙන්නේ නැහැ. එතන 2යි. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී දැන් මම මේක කරනවා. මේක දැන් අපිට අවශ්‍ය නැහැ. දැන් මෙයාගෙන් මොකද වෙන්නේ? දැන් D වලින් යනවා C වලට. දැන් D වලින් C වලට යද්දී ඒ යන එක්කෙනා හරිද? යන එක්කෙනා දැන් මෙයාගෙන් අපි දැන් හිතනවා. දැන් මෙයාගෙන හිතලා තමයි දාන්න ඕනේ. දැන් යන එක්කෙනා black එක්කෙනෙක් වුණොත් දැන් මෙතන black white නේ දාන්නේ. දැන් මේ මාර්ගය යන්නේ black කෙනෙක්. black එක්කෙනෙක් කියොත් මෙතන 3යි. මේකෙන් එකක් අඩු වෙනවා 2ක් වෙනවා. ඒතර මේක මොකක්ද වෙන්නේ? මෙතන 3න් එකක් වෙනවා. ඊට පස්සේ මේකත් ඒ විදිහට අපි අඳින්න පුළුවන්. black සහ white. දැන් යන එක්කෙනා white එක්කෙනෙක් වෙන එකක් අඩු වෙනවා 3 වෙනවා. මේ එක white එකයි ඉන්නේ white එක්කෙනා ගියාම බිඳුවක් වෙනවා. එහෙනම් මෙතන 3ක් තියෙනවා. එහෙනම් 3න් 3ම තියෙනවා එතන. ඊට පස්සේ මේක ගත්තොත් එහෙම මේ මාර්ගයේ මේ විදිහට යනවා. black සහ white. දැන් මෙතන 4න් දෙකක් තියෙනවා. එකක් යනවා. ඒ අනෙක් නා black එක්කෙනෙක්. ඒතර 3න් එකක් වෙනවා මෙතන. මෙතන එතකොට 3න් දෙකක් වෙනවා. ඊට පස්සේ අන්තිම මාර්ගය
මේ මාර්ගය මම එක ටිකක් මෙතෙන්ට කළා මේ පැත්තට අඳින්න. මෙතන black මෙතන white. හරිද? දැන් අනෙක් කෙනා white එක්කෙනෙක්. ඒතර white දෙන්නෙක් ඉන්නවා. ඒ white එක්කෙනෙක් කියන අතර තුනෙන් එකයි white. මෙතන නම් කෙලවරේ දාන තුනෙන් එකයි white. ඒතර මෙතන දෙන්නෙක් ඉන්නවා black ඒතර තුනෙන් දෙකයි. ඔය විදිහට අපිට අරගන්න පුළුවන්. ඔන්න අන්ද ඒතර අන්තිමට මෙයාගෙන් තමයි යන්නේ. ඒතර මේ D වලින් යන අය ඉන්නේ D වලින් යද්දී මේ ටික තමයි තියෙන්නේ. ඒතර ඔන්න මේ පළවෙනි අවස්ථාවේ C තිබ්බ විදිය C වලින් D ට ආවම තියෙන විදිය හරිද? ඊළඟ D වලින් C ට යද්දී තියෙන විදිය ඊට පස්සේ අවසානයේ D වලින් යන්න තියෙන්නේ. ඒතර මේ යන අවස්ථාවේ තියෙන අවස්ථාව. ඔය ටික තමයි අපිට අඳ ගන්න ඕන. හරිද? දැන් මේකත් එක්ක අපි බලමු අහන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනියෙන් අහන්නේ D වලින් යන D වලින් ඉවතට ගන්න බෝලේ සුදු පාට එකක් වීමේ සම්බන්ධතාවය. දැන් මෙතනනේ D වලින් ඉවතට යන්නේ. එතකොට D වලින් ඉවතට යන සුදු පාට එකක් වෙන්නේ මෙයාගෙන් යනවා. ඒ කියන්නේ මේ මාර්ගයෙන් එකයි. ඊට පස්සේ මෙයා black මේක හරියන්නේ නැහැ. මේ white එනවා. නමුත් මෙතන සම්භාවිතා බිඳුවනේ උඩ ඒක කැල්කියුලේට් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට මෙතනින් එනවා. ඊට පස්සේ මෙතනින් එනවා. ඒතර අපිට අවශ්‍ය කීයකින් එනවා? මෙතනින් එනවා. මෙතනින් එනවා. 1 2 3කින් එනවා අපිට අවස්ථාව. එහෙනම් මේ අවස්ථා තුන අපි නාමකරණය කරමු. මොනවද මේ අවස්ථා තුන? 4න් 2 මේ උඩින් මම දාන්නම්. මේ මාර්ගයෙන් 1යි. ඒ කියන්නේ 4න් 2 වැඩි කිරීම 4න් 3 වැඩි කිරීම 3න් 1. ඔන්න එකක්. හරිද? ඊළඟ එක මේකේ නෑ. මේකේ මේ දෙක ඉන්නවා. ඊළඟ 4න් 2 3න් 1. ඊළඟ එක 4න් 2 3න් 1. sorry 4න් 2 මෙතන 3න් 2. මේකනේ black මෙතන white black white 4න් 2 3න් 2 3න් 2 මේක 4න් 2 3න් 1 තුන්වෙනි එක 4න් 2 3න් 1 මේ තුන ගුණ කරලා එකතු කරන්න මෙතන යනවා 48 හැම එකෙම අගේ 48යි මේකත් 48 තුන 6 ධන මේක 8ක් ධන 4 8 4 12 18යි එතකොට අපිට එනවා 18 බෙදීම 48යි ඕක තමයි D වලින් ඉවතට එන කෙනා සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව 18 බෙදීම 48 18 බෙදීම 48 ඔන්න ඕක මම දැන් මෙතන මකලා දානවා උත්තරේ පළවෙනි එකට උත්තරේ වෙන්නේ මොකද්ද 18 බෙදීම 48 ඔන්න දෙවෙනි එකෙන් අහනවා මොකක්ද දෙවෙනි එකෙන් අහන්නේ D වලින් එවතට එන කෙනා සුදු පාට බෝලයක් බව දීයත් නම් C වලින් D ට දාපු බෝලය කළු පාට බෝලයක් වීමේ සම්භාවිතාව. අන්න ඕ වගේ එකක්. ප්‍රතිඵලය දීලා තියෙද්දී හේතුව හොයන එකට අපි කියනවා මොකක් කියලාද? අපි ඒකට පාවිච්චි කරන එක තමයි බේස් තියරම් එක. දැන් මේක මම සරලව මේ ගැන ගැටලුවේදී ඕනම කෙනෙක්ට මේක කරගන්නට පුළුවන් විදිහට තමයි සරලව විස්තර කරන්නේ. ඒ නිසා බේස් තියරම් එකේ සරලම ආකාරය විතරයි ඔයාලට දෙන්නේ. මොකද මම ටියුට් එකේ සම්බන්ධතාව සම්පූර්ණ එක්ස්ප්ලেইন කරපු දවසේදී මේව එන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන් තියරි එක විස්තර කරා. දැන් මෙතනදී එහෙම කියන්නේ නැහැ. මෙතනදී මේ ගැටලුවට මේක ගන්න සරලම ආකාරය one shot ගන්න ආකාරය විතරයි කියන්නේ. ඒතර one shot ගන්න ආකාරය මෙහෙමයි. දැන් ඔය සුදු පාට බෝලයක් බව අපි දන්නවා නම් ඒ කියන්නේ අපේ දැන් නියැදි අවකාශය ලඝු වෙලා තියෙනවා සුදු පාට බෝලයක් ලැබීම කියන එකට. අපේ දැන් අලුත් නියැදි අවකාශය දැන් අපේ ලෝකේ වෙනස් වෙලා මම කියන්නේ නියැදි අවකාශය කියන්නේ ලෝකේ මුළු ලෝකය දැන් ඒක අලුත් ලෝකයක් බවට පත් වෙලා තියෙන සුදු පාට බෝලය ලැබීම කියන එක. එතකොට සුදු පාට බෝලය ලැබීම කියන අවස්ථාව විතරයි අපි තෝරන්නේ. එතකොට අපිට ප්‍රකාශනය මෙන්න මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. මම මේක දැන් මේක තියාගන්නම්. මෙන්න මේ විදිහට ඔයාලා ලියා ගන්න ඕනේ. මෙන්න මේ ඉක්වේෂන් එක විතරයි ඔයාලා දැනගන්න ඕනේ. එතකොට
ඔය බේස් තියරම් එකේ සරලතම ආකාරය ඔයාලා දැනගන්න ඒ ආකාරයට ඔයාලා උත්තරේ ගත්තා නම් හරි. හරි. බේස් තියරම් එකේ සරලම ආකාරය මෙන්න මේ විදිහටයි ඔයාලා ගොඩනගන්නේ. දැන් මෙතන ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය වෙන්නේ සුදු පාට බෝලයක් ලැබීම කියන එක. ප්‍රතිඵලය ලැබෙන ආකාර ගැන. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය සුදු පාට බෝලයක් ලැබීම. නමුත් මේ සුදු පාට බෝලයක් ලැබෙන විශේෂිත ආකාරය ගැන තමයි යාලා අහන්නේ. මොකක්ද මේ විශේෂිත ආකාරය? විශේෂිත ආකාරය අපිට ලැබිච්ච බෝලය සුදු පාට බෝලයක් නම් මුලින් C සිට D ට මාරු වෙච්ච බෝලේ කළු පාට වීම. අන්න ඒක තමයි විශේෂිත ආකාරය. මුලින් C සිට D ට මාරු වෙච්ච බෝලේ කළු වීම තමයි විශේෂිත ආකාරය. අපේ ප්‍රතිඵලය මොකද්ද? සුදු පාට බෝලයක් ලැබීම. ප්‍රතිඵලය සුදු පාට බෝලයක් ලැබීම. එතකොට බේස් තියරම් එකේ සරලම ආකාරය වෙන්නේ විශේෂිත ප්‍රතිඵලය බෙදීම මුළු ප්‍රතිඵලය. විශේෂිත ප්‍රතිඵලය බෙදීම මුළු ප්‍රතිඵලය. විශේෂිත ප්‍රතිඵලය කියලා කියන්නේ ඔයාට ලැබිලා තියෙන සුදු බෝලයක්. නමුත් ඒ සුදු බෝලය නිකම්ම සුදු බෝලයක් නෙවෙයි. ඔයා ගන්නට ඕනේ C සිට D ට. ඔයාට ලැබිලා තියෙන ප්‍රතිඵලය මොකක්ද? ඔයාට ලැබිලා තියෙන ප්‍රතිඵලය සුදු බෝලයක්. නමුත් එයාලා අහන්නේ මොකද්ද? ඔයාට ලැබිලා තියෙන බෝලේ සුදු පාට බෝලයක් නම් C සිට D ට මාරු වෙච්ච බෝලේ කළු එකක් වීම. අන්න ඒක තමයි විශේෂිත වීම. එතකොට විශේෂිත ප්‍රතිඵලය බෙදනවා මුළු ප්‍රතිඵලයෙන්. මුළු ප්‍රතිඵලය කියන්නේ මුළු සුදු ගණන. මුළු සුදු ගණන. හරිද? මුළු සුදු ගණන අපි කලින් හොයාගත්තා. හැමදෙස්සෙම මේ මුළු සුදු ගණන කියන එක, ඒ කියන්නේ යටට එන එක කලින් එකේදී, ඒ කියන්නේ පළවෙනි කොටසදී ඇවිල්ලා තියෙනවා. හැමදෙස්සෙම එහෙමයි වෙන්නේ. පළවෙනි කොටසදී අපිට ලැබිලා තියෙන එක තමයි යටට එන්නේ විශේෂිත ප්‍රතිඵලය කියලා කියන්නේ මොකක්ද? විශේෂිත ප්‍රතිඵලය ඔයාට එන්න ඕනේ සුදු බෝලයක්. ඔයාට එන්න ඕනේ සුදු බෝලයක්. නමුත් C සිට D ට මාරු වෙච්ච එක්කෙනා කළු එක්කෙනෙක්. දැන් බලන්න C සිට D ට මාරු වෙච්ච එක්කෙනා කළු එක්කෙනෙක් වෙන්නේ මොන අවස්ථාවේද? ඔන්න C සිට D ට. මෙතන ඉන්නේ කළු වෙන්නේ C සිට. මෙයානේ C. මෙයාගෙන් D ට යනවා නම් මෙයා විතරනේ කළු, මෙයා සුදු. එහෙනම් මේ අත්ත. ඒතකොට මේ එක්ක මේ අත්තෙන් එන්න ඕනේ. මේ අත්තේ බ්ලැක් එකක් නේ මෙතනින් එයා එන්න බෑ නෑ. මෙයා එන්න බෑ. ආයෙ එන්න පුළුවන් කවුද? මෙයා. මෙයා එන්න පුළුවන්. මෙයා. මෙතනින් ඔන්න සුදු එක්කෙනෙක් ඉන්නවා. තව සුදු එනවා කොහොමද? මෙයා. නමුත් මෙතන සම්භාවිත බිඳුවයි නේ. එනිසා මෙයා වැඩක් නෑ සලකලා. මෙතන බිඳුවයි. එහෙනම් අපිට එන්නේ එකම එක්කෙනයි. මෙයා. එහෙනම් මේ අත්ත. එහෙනම් මේ අත්ත බෙදනවා අර කලින් ගත්ත මුළු අත්තේ. මුළු සුදු ගණන කලින් ආවා. ඒ කියන්නේ 18 බෙදීම 48. එහෙනම් ගුණ කරන්න ඕන මේ ටික විතරයි. උඩට එන්නේ මේ ටික විතරයි. එහෙනම් මොකක්ද වෙන්නේ? 2 බෙදීම 4 වැඩි කිරීම. කවුද? 3 බෙදීම 4 වැඩි කිරීම. මෙතන එන්නේ කීයද? 3න් 1. මෙතන එන්නේ 3න් 1. හරිද? හරි. එතකොට ඒක බෙදන්න ඕනේ. මම මේ ටික මකලා දාන්නම්. ඒක බෙදනවා මේ යටින් ඇවිත් තියෙන 18 බෙදීම 48යි. හරිද? එතකොට කී දෙන්නේ මේ උදේනවා 48න් 6 යටේනවා කීයද? 48න් 18. ඒ කියන්නේ කීයද උත්තරේ? 6 බෙදීම 48 වැඩි කරනවා 18 48න් කැපිලා යනවා. උත්තරේ 3න් එකක් කියලා එනවා. හරිද? මොකද්ද මේක? මේක කොහොමද මේ බේස් තියරම් එක මතක තියාගන්නේ? බේස් තියරම් එක මතක තියාගන්නේ කොහොමද? කොහොමද මේකේ විශේෂිත ප්‍රතිඵලය? මේ දෙන්නේ විශේෂිත ප්‍රතිඵලය. ඒ කියන්නේ විශේෂිත අර්ථ හොයාගන්න. විශේෂිත ප්‍රතිඵලය. විශේෂිත අර්ථ බෙදනවා මොකද්ද? මුළු ප්‍රතිඵලය. මුළු ප්‍රතිඵලය කියලා කියන්නේ කලින් ඔය ෆස්ට් එකේදී ගත්ත එක්කෙනා. ඒ කියන්නේ ඔයාලට සුදු එකක් වීමේ සම්භාවිතාවනේ අහන්නේ. ඒ සුදු එකක් වීම තමයි මෙතන මුළු ප්‍රතිඵලය කියන්නේ. නැත්නම් මුළුම සම්භාවිතාව නෙවෙයි. මුළු ප්‍රතිඵලය කියලා කියන්නේ සුදු එකක් ලැබීම කියන එක. විශේෂිත ප්‍රතිඵලය කියලා කියන්නේ සුදු එකක් එන්න ඕනේ නමුත් C සිට D ට යන එක්කෙනා කළු වෙන්න ඕනේ. ඒතකොට විශේෂිත ප්‍රතිඵලය කියලා කියන්නේ අපි ගත්ත එක උඩ එන්නේ 6 බෙදීම 48යි. ඒක බෙදනවා 18 බෙදීම 48යි. ඒකෙන් උත්තරේ එනවා 3න් 1යි. එතකොට ඔය විදිහේ
ගැටලු තුනක් ඔයාලට දීලා තිනවා. ඔය ආකාරයෙන්මයි ඔය concept එකයි මුළු සම්භාවිතාවට අපි මොකද්ද කරන්නේ? රුක් සටහන අඳනවා රුක් සටහනෙන් අහල දේ ගන්නවා. එච්චර වෙන කතාවක් නැහැ. ඊළඟ දෙවෙනි එකෙන් අහනවා ප්‍රතිඵලය දීලා තියෙනවා නම් හේතුව අහනවා. ඒකට බේස් තියරම් එක පාවිච්චි කරනවා. බේස් තියරම් එකෙන් එච්චරයි පාවිච්චි කරන්නේ නෑ වෙන මොකුත් ඕනේ නෑ. විශේෂිත ප්‍රතිඵලය බෙදනවා මුළු ප්‍රතිඵලයෙන්. විශේෂිත ප්‍රතිඵලය බෙදනවා මුළු ප්‍රතිඵලයෙන්. එච්චරයි ගැටලුව ඉවරයි. එහෙනම් තේරුණාද? තේරුණා නම් දාන්න කමෙන්ට් එකක්. හරිද? කමෙන්ට් එකක් දාන්න. තේරුණ නැත්නම් ඒත් දාන්න. මම ඒක ආයෙ එක්ස්ප්ලেইন කරන්න. හරිද? මොකද මේක මට ඔයාලට සරලව කියලා දෙන්න ඕන නිසා තමයි මේ ස්මාර්ට් වර්ක් කියලා කියන්නේ. ඒ කියන්නේ සරලව වැඩේ යනවා. එහෙනම් සබ්මිට් කරන්න ඇක්ටිවිටීස් ටික අපි ඊළඟ ඇක්ටිවිටි එකේදී හමු වෙමු.